හරි කොහොමද යාළුවනේ මම අර ඔයාලට කිව්ව පවර් සප්ලයි එක මම හදලා ඉවරයි. ඒකේ මෙන්න මේ වෝල්ටේජ් ඇමීටර් මීටර් එක මම ගත්තේ දශම ස්ථාන 3ක එකක්. මට ඕනුණා 4 එකක්. මොකද මේ මට මම මොබයිල් රිපෙයාර් වලට තමයි මේ පවර් සප්ලයි එක හැදුවේ. ඒ හින්දා මට ඕනුණා ඩිජිට් 4ක වෝල්ට් ඇමීටර් මීටර් එකක්. ඒක මම AliExpress එකේ තිබිලා මම ඕඩර් කරා 500 ගණක් උනේ මට හරියට මතක නැහැ. මම ඔයාලට දාන්නම් මේ ලින්ක් එක පල්ලෙහෙන්. 500 ගණක් 500 ගණක් තමයි උනේ මං ගද්දි. අද තමයි ඕඩර් එක ආවේ. දැන් මම මේ තියෙන එක මම ඒක පාර්සල් එක ගලවලා මේ ගත්තා. මේ තියෙන එකට එන වයර් දෙක. මේ තියෙන්නේ මීටර්. පේනවල ඩිජිට් 4ක් තියෙනවා මේකේ. මේකේ තියෙන්නේ 3යි. හරි. අපි යන් මේක මාරු කරන වීඩියෝ එකට. මේ තියෙන්නේ මේක ඇතුළත. මේ සිලිමන්ෙන් කවර් කරලා තියෙන්නේ. පොඩ්ඩක් සප්ලයි එක කරලා. මේ සිලිමන්ෙන් කවර් කරලා තියෙන්නේ මේ මීටරේට සප්ලයි එන එක. කියන්නේ සප්ලයි දෙන ෆෝන් මොබයිල් සර්කිට් එක. හරි එතකොට මේකේ අපි දැන් මේකේ මාරු කරන්න ඕන මෙන්න මේ ඩිස්ප්ලේ එක. අපි ඒක කරමු. මේකේ කේබල් තියෙන හින්දා අපිට මේකට හම්බෙච්ච කේබල් ඕන වෙන්නේ නැහැ. මොකද මේකේ බෞද්ධයෙන් පාසල හැම තියෙන මේ කේබල් අපිට මේ කේබල් ටික ගැලෙව්වා ඩිස්ප්ලේ එක දැම්මා. එච්චරයි කරන්න තියෙන්නේ. හරි අපි ඒක හදාගත්තා. අපි චෙක් කරලා බලමු. හරි අපේ වැඩේ හරි. මේකේ වෝල්ටේජ් 4ක් පෙන්නුවාට මේ පොඩ්ඩක් වැඩි 4.2ක් වගේ දශම ස්ථාන 2ක් වගේ වැඩියෙන් එනවා. ඩිජිටල් මල්ටිමීටරේ මුත් අපි බැලුවා, ඇනලොග් එකේ මුත් බැලුවා, ඒ ගාන එනවා. ඉතින් අද මම ගෙනාවේ මේකේ ඩිස්ප්ලේ එක මම මාරු කරා ඒක ගෙනාවේ. හරි අපි අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. සුබ දවසක්.